皆さん、こんにちは。こんにちは、先生。හරිමසෝ අපි ක්ලාස් එක පටන් ගමු. මම පොඩ්ඩක් ඔයාලට මෙතන N5 ළමයිනුත් ඉන්නවා. හරි. අපි මෙතන N5 ළමයිනුත් ඉන්නවා. N4 ළමයිනුත් කරපු ළමයිනුත් ඉන්නවා. එක එක තරාතිරෙම ඉන්නයි. ඒ කාටත් පොදුවේ තමයි මම ක්ලාස් එක කරන්න යන්නේ. ඒ මොන දේ වුණත් සම්පූර්ණ ක්ලාස් එක සම්පූර්ණයෙන්ම JFT එක කවර් වෙනවා. එතකොට එතනින් එහාට දෙයක්. එතනින් එහාට දෙයක් ගත්තාම ඔයාලට සම්පූර්ණයෙන්ම මේ එන්ට්‍රි දක්වා හොඳ නිර්මාණාත්මක කන්ජියක් මතක තියාගන්නේ කොහොමද කියන එක ඔයාලට හැදෙයි. මෙච්චර කාලයක් අපි පාඩම් කරපු විදිහ වෙන දැන් ලියලා හරි මේ ෆ්ලෑෂ් කාඩ් එකෙන් එහෙම කට්ටියකට හරියනවා නැතුව නෙමෙයි. කට්ටියකට දැන් අපි ක්ලාස් වල ගත්තත් ළමයි දෙන්නේ 100ට 100ක් ගත්තොත් 100න් 4 5 දෙනෙකුට මේ ක්‍රමේ හරියන්නේ නැහැ. අර සාමාන්‍ය 80ක් විතර සාමාන්‍ය තමයි හරියන්නේ. හරිද? ඒකත් සමහර අය මේ කියන්නේ මෙහෙම දෙයක්. ඒ දේ මිදෙන්න කැමති නැහැ. ඒකයි මේ ගැටලුව. හරිද? අර තමන් හුරු වෙලා තියෙන දේ ඒ හින්දා එකෙන් මිදෙන්න කැමති වුන්නේ නැහැ. හරිද? ඒකෙන් ඒ හින්දා තමයි නැත්තම් මේකට ආසා කරා නම් මම හිතනවා වෙලාවට කංජි ටික ඉගෙන දවස් 3-4න් ඔලුවට දාගෙන ඉවරයි කියලා. හරි. එතකොට පළමුවෙන්ම කියන්න ඕනේ මේවා එකපාරක් ඉගෙන ගත්තා කියලා බෑ. දැන් හිතා අනිද්ද එක්සෑම් එක ලියනවා කියලා ළමෙක් එකපාරම මට කිව්වොත් එහෙම ඔය කංජි ටික මේ ඔයා දවස් 3න් කරනවා කියලා හරි මට කරන්න පුළුවන්. හරි. ඒ වුණාට මේක කරා කියලා සම්පූර්ණයෙන්ම ඔලුවට යන්නේ නැහැ. ඒක මොකද වෙන්නේ? නිතරම කංජිය දකින්න ඕනේ. අපිට කංජිය ලියන්න නෙමෙයිනේ තියෙන්නේ. S2 කට කංජිය දකින්න ඕනේ. දැක්ක ගමන් දැන් මේ JFT එක කියන්නේ ඔයාලට කියන්න තියෙන භාෂාව කියන්නේ. කියන්න තියෙන මේ සබ්ජෙක්ට් එකක් නේ කියන්නේ. කම්පියුටර් එකකින් ගිහලා මාක් කරන්න තියෙන්නේ. ඒත් මේක ඇයි මේ පාවිච්චි කරන්නේ? ඔයාලා ජොබ් එකකට යන්නේ. SSW වීසා එකට තමයි මේක හදලා තියෙන්නේ. ගිහිල්ලා වෙලා මොකද ඔයාලා දකින්න ඕනේ? කංජි ලියන්න කරන්න දෙයක් තියෙනවා. ඒ වුණාට ටක් ගාලා දැක්ක ගමන් මේ කංජියෙන් කියවෙන්නේ මෙන්න මේක කියන අඳුර ගන්න තමයි මේ එක්සෑම් එකත් එහෙමයි. කංජිය දැක්ක ගමන් ඔයාලා ටක් ගාලා මොකද්ද කියන එක ඔලුවට යන්න ඕනේ. ඒක සිංහලෙන්ද ජපනීස් වලින්ද කියන එක නෙමෙයි ගැටලුව තියෙන්නේ. කංජිය මොකද්ද කොහොමද ලියලා තියෙන්නේ? ඔයාලා ඉස්සෙල්ලා මෙහෙම ගන්න. ඔය තියෙන ඔළුවේ කුණු කණ්ඩක්. හරිද? දැන් හිතනවානේ මම මෙච්චර කාලයක් මේ කංජි අමාරුයි. හරිද? කංජි අමාරුයි. කංජි මට බෑ. ඔය කියන දේවල් ඔක්කොම සොප්පින් එකක් අරගෙන ඔය ඔක්කොම ගැට ගහලා ගෙදර මුල්ලක තියලා දින්න කවදාවත් අරින්න බැරි වින්නම ලොක් කරලා දාන්න කබඩ් එක හරි දාලා නැත්තම් කියලා පුච්චලා හරි දාන්න සොපින් වලක දාලා ගැට ගහලා. හරි. ඒක දැන් මෙතනින් පස්සේ නෑ. මේවා මේ මොනවද? මේවා මේ ගත්තාම මේ කංජි ටික ගත්තාම මේ අර ගොඩාක් කල් දැන් අවුරුදු ගාණක් ගිහින් අවුරුදු 100ක 500 3000 4000 කලින් නුගත් මිනිසු ටික. හරිද? අර අර අක්ෂර දන්නේ නැති ටිකට චීනෙන් ගෙනල්ලා ඊට පස්සේ අක්ෂර ටිකක් රූප රාමු ටිකක් හදාගෙන ඒ රූප රාමු වලට මොනවද වචන ටිකක් දාගෙන. හැබැයි මෙහෙමයි. දැන් අපි ඕනම දෙයක් අක්ෂරයක් ගත්තාම විනාශ වෙලා තියෙනවා දැන්. දැන් ගත්තාම ටෙලිෆෝන් එක, ට්‍රේන් එක. ඒතකොට මේ වගේ දේවල් මොකද? මේ වගේ දේවල් නූතන සමාජයෙන් බිහි වෙච්ච කංජි. ඒව හැමෝම එකම පරණ ඒවා නෙමෙයි. විදුලිය. ඒතකොට මේ වගේ දේවල් මේ අපේ විදුලිය කියන කංජිය මම හිතන්නේ ටිකක් සාමාන්‍ය කාලෙකදී ආපු එක. එතකොට මේ ඒවා ඔක්කොම පහු කාලින හැදිච්ච කංජි ටික. තවත් එන්න කංජි හැදෙන වැඩි. හරි. ඒ වුණාට ඔයාලා මේක දැන් ලොකුවට අමාරු කියලා හිතන්න එපා. ඔයාලට දැන් ඔක වෙලා තිබ්බේ දැන් කංජිය මොකද්ද කියලා මතකයි නම් N4 කියන ළමයකට උනත් කංජිය මතකෙන් තියෙනවා මේක දැක්ක ගමන් මේක මෙන්න මේ විදිහට තමයි ලියන්නේ කියන එක ඔළුවට එයි. හරි. එතකොට මට විනාඩියක් දෙන්න. මේක මගේ නිර්මාණයක් නෙමෙයි. මේක මම එහෙමම නමින්ම තියලා තියෙනවා. මේක මම සංශෝධන කිහිපයක් කරලා ඇති. ඇයි මම මේක දෙන්නේ කියලා කියන්න මේ සංශෝධන කරලා දෙන ඉංග්‍රීසි වලින් දාලා තියෙන්නේ. සමහර තැන් වැරදි තැන්. ඔයාලට කැමති නම්. කැමති නෙමෙයි මේක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. හරිද? මේක අනිවාර්යයෙන්ම ඔයාලා නිකන් ඉන්න වෙලාවට. නිකන් ඉන්න වෙලාවට කියන්නේ නිදහසේ ඉන්න වෙලාවට ඔයාලට S2 එකට පේන මට්ටම. හැබැයි මේක ගහ ගන්න ඕනේ සාමාන්‍යයෙන් එක බෝඩ් එකකට. එක බෝඩ් එකකට කියන්නේ කොහොමද?
මේක සම්පූර්ණයෙන්ම මේ half sheet 40 40 40 ගණන් තියෙනවා 41 එක්කෝ පල්ලෙහාට 6ක් හරි නෑ දෙපැත්තට මේ හරහාට 6යි පල්ලෙහාට මම හිතන්නේ 1 2 3 4 5 6ක් විතර එනවා. මේක හරහාට 6ක් එනවා සාමාන්‍ය පල්ලෙහාට කොටුවට ලස්සනට එක තැනට. එක තැනක මේ සාමාන්‍යයෙන් ගත්තාම අඩි 6යි අඩි 4මාරක් වගේ එනවා. එක තැනක පේන තැනක අනිවාර්යෙන් මේ කංජි ටික ගහගන්න මේක A4 මට්ටමින් ගන්නත් පුළුවන් ඊට වඩා ලොකු මට්ටමින් ගත්තත් ප්‍රශ්නයක් නෑ. JFT කරන ළමයෙකුට මේක සති 3ක් මම කියලා දෙන කතාවලුත් එක්ක ඉවරුන ගමන් බලන්න දවස් 2ක් නිකන් ඉන්න ගමන් දවස් 2ක් බලන්න ඊට පස්සේ ඔයාලා නිකන් ඉන්න ගමන් නිකන් ගිහිල්ලා බෝඩ් එක දිහා බලන් ඉන්න මං කියපු කතාවල් නිකන් ඔයාලට මතක් වෙනවා. අද ඔයාලට කංජි ඉගෙන ගන්න දෙයක් නැහැ. හරි අනිවාර්යෙන් මම එක්සෑම් එකට යන කංජි ටික විශේෂයෙන් කරලා දෙන්නම්. අර මේ නිකන් මේ බොරුවට කියන දේවල් නෙමෙයි. දැන් ඔයාලගේ ඉස්සල්ලාම ටීම් එකේ ළමයි දෙන්නේ 3 දෙනෙක් කරා. මේ සෙනාල් ඉන්නවද දන්නේ නැහැ මේ ජොයින් එක. සල්දමාලේ ශිරෝමාලේ ලක්ෂ්මන් පෙරේදා කරේ එක්සෑම් එක ලකුණු අඩුයි. හැබැයි කංජි මං කියපු ඒවා බලා ගන්න කියව කංජි ටික එතකොට දුන්නේ ඒවා ටික එහෙමම අවිල්ලා තිබ්බා. එතකොට කොහොමද මේ පාර ටිකක් වෙලාව කියන ඒවා මාස වලට ගණන් කරන කියන ඒවා කංජි ටික එතකොට පරිබිකි එතකොට වොෂින් මැෂින් එක අවිල්ලා තිබ්බා. ඒ වගේ කිහිපයක් වලට අවිල්ලා තිබ්බා ඒ කංජිත් එක. එතකොට ඒවා ටික අනිවාර්යෙන් මම කියන්න එක්සෑම් එකට යන ළමෙක් ඉන්නවනම් මට අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. අනිවාර්යයෙන්ම සපෝට් එකක් දෙනවා. හරිද? ඉස්සෙල්ලා පාර මම ගෲප් එකට ක්ලාස් එකකට සම්බන්ධ කර ගැනීමක් කරා JFT ක්ලාස් එකට කිසිම අමුදලක් අය නොවි. ඒ වුණාට දැන් අපි ඉස්සරහට 18 වෙනිදාට ක්ලාස් එකක් පටන් ගන්නවා JFT ක්ලාස් එකක්. කැමති අයට සහභාගී වෙන්න පුළුවන්. රාත්‍රී 8ට තමයි පටන් ගන්නෙ. මම හිතන්නේ ඔයාලට ලොකු අත්දැකීමක් වෙයි. ක්ලාස් එක බලා ගන්න ඕන නම් අපි ක්ලාස් 3ක් තියෙනවා. ක්ලාස් 3 කැමති ක්ලාස් එකට ඇවිල්ලා මම උගන්වන විදිය පොඩ්ඩක් ඔයාලට ස්ටඩීස් කරන්න පුළුවන්. හරිද? කොහොමද වෙන්නේ කියන එක. මම හිතන්නේ වෙන ක්ලාස් එකට වඩා පොඩ්ඩක් අපි ටයිම් අරගෙන කරනවා. මාස දෙකකින් කෝස් එක ඉවරයි. හරි. අපි ඉස්සෙල්ලාම මේක අනිවාර්යෙන් දැන් ඔයාලා බෝඩ් එක ගහගන්න. ගහගත්තට පස්සේ මම ඊට පස්සේ මේක ගහගන්න ගහගෙන ඉන්න ඔයාලා නිතරම බලන්න මම කියන කතාවලුත් එක්ක ඊට පස්සේ පොතක් දෙනවා මම ඔයාලට. ඒ පොත මම දාලා ඇති. ඒක පෙන්වන්න දෙයක් නැහැ. පොතේ පිළිවෙලට පුළුවන් නම් මේ කංජි බුක් එක මම දාලා ඇති ඔයාලට. මේක මම JFT එකෙන් ගත්ත එක. මේ Excel sheet එක අරන් මම හදාගත්ත sheet එකක්. සමහර තැන් මම සංශෝධනය කරා මොකද සමහර කංජි තියෙනවා මේ එතනට පොඩ්ඩක් ඒ කංජි එතනට දාන්න පුළුවන්. හරි. අන්තිමට මේ කතාව ඔයාලට සම්පූර්ණයෙන් වෙනවා. මේ රූපරාමුවක් දාලා තියෙනෙත් ඒකයි. මේක තමයි කරන්නේ. හරි මේ සම්පූර්ණයෙන්ම එක ළඟ තියෙන කංජි තමයි තියෙන්නේ. හරිද? මේ පිළිවෙලට තමයි දැන් මම උගන්වන්නේ. මේක එකේ ඉඳලා තමයි මම උගන්වන්නේ. හරි. එතකොට මේ කංජි ටික ඔක්කොම ගත්තාම කංජි 600 ගණනක් තියෙනවා. අන්තිමට කෙරවල ඉවරෙද්දී 620 ගණනක් තියෙනවා. හරි 620 ගණනක් මෙතනට එද්දී 429ක් වුණාට 429ක් වුණාට මෙන්න මෙහෙම බලන්න මම බොරු කියනවා නම් 429ක් වුණාට මේ බලන්නකො 38 නම්බර්ස් දෙකක් තියෙනවානේ 38 නම්බර්ස් දෙකක් තියෙනවා හරි ඊට පස්සේ මෙතන ගත්තාම 33 නම්බර්ස් දෙකක් තියෙනවානේ 33 නම්බර්ස් දෙකක් තියෙනවානේ 319 නම්බර්ස් දෙකයි හරි ඒ වගේ එක ගත්තාම 300 මේ 309 කන්ජි මේ තියෙනවා තුනක් මම මේ මොකද කරලා තියෙන්නේ එක ළඟට මේ JFT එකේ තියෙන සියලුම පොත්වල තියෙන කන්ජි ටික එක ළඟට අරගෙන එක ළඟට අරන් තමයි තියෙන්නේ. හරිද? තනි තනිනොත් දැන් දෙපාර තුන් පාරකට මේ කන්ජි ටික කියවෙනවා. හරි. එතකොට ඔයාලට මේ සාමාන්‍යයෙන් මේකේ 400ක් කරා කියන්නේ මේ 400 නම්බරේට කරා කියන්නේ සම්පූර්ණයෙන්ම කන්ජි ටික 99ක් විතර කවර් වෙලා ඉවරයි. හරිද? මේ 400ට මේ හරියට එනවා කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලගේ මේ 400 නේ 350ට එද්දි සම්පූර්ණම කන්ජි 90ක් කවර් වෙලා ඉවරයි. ඒ මොනවා වුණත් මම ඔයාලට සම්පූර්ණ 650ම කන්ජි ටික කරනවා. හරි. මේ එකින් එකට කරගෙන යනවා. ඒතකොට හොඳට ඔයාලට ඔළුවට වැටෙන නිසා. හරි. එතකොට මේ හරි. මේ කන්ජි කිහිප තැනක එක දැන් මෙතනත් මේ බලන්න ඕනේ. මේ
අනුශි කංජියත් එක්ක එන්න පුළුවන් හැම වචනයක්ම දාලා දෙනවා. ඒ කියන්නේ පොතේ තියෙන හැම වචනයක්ම වලට එනවා. හරි. ඒ නිසා දෙපාර තුන් පාර ඔළුවට වැටෙන නිසා මේක අනිවාර්යෙන් මේකත් print එකක් ගන්න. මේ print එකක් අරගෙන මොකද කරන්න ඕනේ? මෙතනින් ලියා ගන්න, මෙතනින් අංකයක් දාගන්න. ඒ අංකේ පොතේ වල A4 එකක් හරි ගන්නවා නම් sorry. එයා මොකක් හරි size පොතක් ගන්නවා. මේක එකේ එක කියලා දාලා එකේ එක කියලා දාලා නෝට් එක දාගන්න. එකේ දෙක කියලා දාලා නෝට් එක දාගන්න. හරි. අපි කන්ජි පාඩමට දැයියා. විනාඩි 45න් ක්ලාස් එක කට් වුණාම සාමාන්‍යයෙන් මම ආපහු මැසේජ් එක දානවා. මොකද මේ රෙකෝඩින් එක කට් වෙන්නේ නැහැ. ඔයාලට සාමාන්‍ය දෙකට පටන් ගන්න ක්ලාස් එකේ කට් වෙන්නේ අර පොඩ්ඩක් මේක විනාඩි මේ පැය දෙක තුන විනාඩි 45න් පාට කට් වෙයි. පොඩ්ඩක් මම රෙකෝඩින් එක රෙකෝඩ් කරගන්න ඕන නිසා සාමාන්‍ය විනාඩි 5ක් විතරයි මම ආපහු මේ මේල් එක දැම්මම ඒකෙන් ඔයාලා මේ ලොග් වෙන්න. මේ පැය දෙක තුන විතරයි. මේ 12 ක්ලාස් එක වෙනකන් විතරයි හවස් ක්ලාස් එකේ සම්පූර්ණම රෙකෝඩින් එක දෙනවා. මේ කට් වෙන්නේ නැහැ. මොකද පොඩ්ඩක් මගේ අද Zoom එක පොඩ්ඩක් අවුට් ගියා. හරි මේ හරි. එතකොට අපි පාඩමට යන්. ටාස් වල 60 ගානක් හිටියා මං හිතන්නේ 60 ගානෙන් ලොකු ගානක් ආවේ නැහැ. හේතුව මන් දන්නේ නැහැ මොකද්ද කියලා මේ ගෲප් එකට 350 400ක් විතර ජොයින් හිටියා. මොනවාරි ප්‍රශ්න ඇති. අනිත් එක තමයි රෙකෝඩින් දුන්නාට පස්සේ රෙකෝඩින් කාටවත් දෙන්න යන්න එපා. තමන් බැලුවා. මොකද ඔයාලා මුදලක් දීලා ඉගෙනගෙන තියෙන්නේ. ඒ නිසා මේ ඒක කාටවත් දෙන්න යන්න එපා. ඒක මට කරන අගෞරවයක්. මේ මම ඔයාලට දෙන්නේ විශ්වාසයෙන්ද ඒකත් දෙන්නේ මම සමහර අයගෙන් මට කෝඩ් නම්බරයක් මම දෙන්නම් ඒකෙන් ඉල්ලන්න. ඒ වුණාට මොන දේ වුණත් ඩවුන්ලෝඩ් කරන්න යන්න එපා. කිසිම හේතුවක් මත අනිවාර්යයෙන්ම මේ ඔයාලගේ මේ ටික දාන්නේ මම YouTube එකට. අනිත් ටික Zoom link එක තමයි දෙන්නේ. මේ කැමති අය කියන්නේ මම හරි මම හරි බලන්නම් කියලා. හරි. right. මම එදා මේ ටික නම් කරා. ඒ ටික කරන්න දෙන්න අපිට වෙලා යන නිසා අපි පළවෙනි පාඩමෙන් පටන් ගමු. එතනින් පොතේ තියෙන පොතේ වල කවුරු හරි print ගන්න ඇති කියලා හිතෙනවා. හරි. කන්ජි බුක් එකේ තියෙන පළවෙනි කන්ජිය. මොකද්ද කන්ජිය? නා කන්ජිය. නා කන්ජිය හැදලා තියෙන විදිය සරලව ගත්තොත් මේක ලොකුවට හිතන්න දෙයක් නැහැ. අර මේක ලොකුවට හිතන්න දෙයක් නැහැ. මොකද මං කන්ජිය මේක හැදෙන විදිය කියන්නේ. හරි. හරි. මේක හැදෙන්නේ මේ තියෙන්නේ කට. අර කටෙන් තයන්න පිට තයන්නනේ කතකන තයන්නනේ කතකන තයන්න කියලා පිට වෙනවා කියලා නිකන් එහෙම දැනෙන්න හිතා ගන්න ලොකුට මේක හිතන්න එපා. අද මොකද වචන දෙක තුනයි තියෙන්නේ. හරි. ඊළඟට මම යනවා මේ කන්ජියට. හරි. මෙන්න මේ කන්ජියත් එක වචන කිහිපයක්ම එනවා. හරිද? වචන කිහිපයක්ම එනවා. හරිද? මේ කන්ජිය දැන් කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. ටිකක් හොඳට බලන්න. හරි. මේ දැන් නා කන්ජිය මේක කොටුවක් තියෙනවා කතකන තයන්න තියෙනවා. මේ කන්ජියට දැනට මම කියලා දෙනවා මේ කන්ජිය විස්තර කරනකම් මේ කන්ජියට කියන්නේ පෙර කලින් මයි පෙර කලින් මයි කියලා තමයි මේ කන්ජියට කියන්නේ මයි තමයි මාත් එක්ක කතා කරමු. හරි. දැන් කියන්න මට දැන් මම ඔයාලට කෙනෙකුට කතා කරනවා. කෙනෙකුට මම පොඩ wait ගොමෙන් මේ දැන් මේක බලන්න ඔයාලා මේ කන්ජිය කොහොමද හැදලා තියෙන්නේ? මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ මේක දැනට මතක තියාගන්න. මේ ඔන්න නමත් එක්ක එනවා කන්ජියක්. නම කියන අර කටයි කතකන තයන්නත් එක්ක එනවා.
මොකද පෙර කලින්. දැන් ඔයාලා අපි මෙහෙම කියමු. අපි කෙනෙකුට කතා කරනවා. කතා කරන කටින් කෙනෙකුට කතා කරනවා. කෙනෙකුට කතා කරන්නේ කොහොමද? කලින්ම ඉස්සෙල්ලාම පෙර වචනේ මොකද්ද? කතා කරන පෙර වචනේ. නම පෙර කියලා. වචනේ මොකද්ද? පෙර වචන තමයි නම. හරි. පෙර වචන තමයි නම කියලා තමයි අපි කතා කරන්නේ. නම ඒ කියලා කියනවා මොකද්ද නම. හරි. නම ඒ කියලා කියනවා නම. මේ කන්ජිය මම වෙනම කරනවා. නම ඒ කියන මේ කන්ජිය ආපහු කරනවා. දැන් මේ කන්ජියත් එක්ක එන්න ඕන හින්දා තමයි මේක කිව්වේ. දැන් කතකනා මේ නා කන්ජිය කොහොමද හැදුනේ? මේක සම්පූර්ණයෙන්ම නම ඒ කියලා තමයි ගන්නෙ. මේ කටත් එක්ක කටෙන් තයන්න පිට වෙනවා කියලා මතක තියෙන. කතකනා තයන්න පිට වෙන්නේ. මේ කන්ජි නම් ඔයාලා දන්නවා. ලොකුටම කරන්න දෙයක් නැහැ. හරි. ඊට පස්සේ ඔන්න ඊළඟට කන්ජියට එනවා. කන්ජි බෝඩ් එකේ තියෙන ඊළඟ කන්ජි පොතේ තියෙන යදෝරි පොතේ තියෙන ඊළඟට කන්ජිය. නමයි කන්ජි නා කන්ජියත් එක්ක තියෙන ඊළඟ කන්ජියට. හරිද? දැන් මේක වැරදි. මේක දාගන්න එපා. මේක අයින් කරන්න. ඒ කන්ජියට නෑ. හරිද? මේ කන්ජිය බලන්න. මොකද්ද මේ තියෙන්නේ? නමට මොකද? නමට පෙර. නමට දැන් කලින්නේ. හරිද? දැන් ඔයාගේ නම කියද්දි මොකද්ද නම කියද්දි? නමට පෙර මොනවද එන්නේ? නමට දැන් අරක නමත් එක්කනේ කතා කරේ. නමට පෙර එන්නේ මොකද්ද? දැන් මේක ගත්තාම මෙහෙමයි. මේ ෂී කියන කන්ජිය කියන්නේ මේ ෂී කියන කන්ජිය හැදලා තියෙන්නේ ෂී කියන්නේ මොකද්ද? ෂී කියන්නේ වර්ගය. මේ කියන්නේ පවුල් දැන් අපි ගමුකෝ මේ අර මොකද්ද? වාසකම සමුනේ වර්ගයක් කියලා කියන්නේ ඒ තමන්ගේ පවත්මනාව වර්ගයක්. හරි. කියන්නේ පවුලේ මොකද්ද? නාමයේවත් සම්පූර්ණ නම. හරි. නමයි කන්ජියට මොකද? නා කියන කන්ජියට සිමේ කියලා මේ කන්ජිය ආවම සිමේ සම්පූර්ණ නම. හරිද? සම්පූර්ණ නම. මේ කන්ජි දෙක තුන ටිකක් ඔලුවට දාගන්න. මොකද මේක ටිකක් අර මේක කන්ජි වලට වල එක්සෑම් වලට එන්නේ නැහැ. සාමාන්‍ය මොනවද දෙන්නේ? සාමාන්‍ය ඇප්ලිකේෂන් එකක් වගේ පුරවන්න ගියාම සම්පූර්ණ නම ඒ වගේ තියෙනවා. නම එහෙම තියෙනවා. ඒතකොට මේක කියන්නේ සම්පූර්ණ වාසකමත් සමග නම. මේකට කියන්නේ වර්ගය කියන එකට කියන්නේ. කියන්නේ ඔයාලගේ මේ වාසකමත් එක්ක සම්පූර්ණ නම. නමට කලින් තියෙන්නේ තමන්ගේ කතා කරන නමට කලින් මොකද්ද තියෙන්නේ? වාසකම. කතා කරන නමට කලින් තියෙන්නේ වාසකම. වාසකමත් එක්ක නම දාන්න තමයි තියෙන්නේ. නම. හරි? ෂිමේ. සම්පූර්ණ නම. හරි. ඊළඟටත් හරි. මේ ඊළඟට මම යනවා කන්ජියක් කැරිනවා ඇති අර නමයි කියන කන්ජිය ආපහු කරලා තියෙන නිසා. හරි. මේ මොකක්ද වෙලා තියෙන්නේ? දැන් ඔන්න මයේ කන්ජිය එනවා. හරි. ටිකක් සද්ද සවුන්ඩ් එක වැඩි එන්නේ. හරි. දැන් බලන්න ළමයි. ඔයාලට මන්න මේ කන්ජිය පටල ගන්න හදන්න එපා. හරිද? මෙන්න මෙහෙම තමයි මේ කන්ජිය තියෙන්නේ. හරිද? කොහොමද තියෙන්නේ? මෙන්න මේ කන්ජිය මෙහෙම තියෙන්නේ. මෙහෙම චුට්ටක් හරි ඉරි කෑල්ලක් චුට්ටක් හරි උඩට ආවොත්. දන්න කෙනෙක් කියන්න බලන්න කන්ජි දැකලා බෝඩ් එක හරි දිහා බලන්න මේ කන්ජිය මොකේද තියෙන්නේ කියලා ඔයාලා. මේ කන්ජියට චුට්ටක් හරි උඩට ඉරක් ආවොත්. උෂිද සෙන් උෂි කන්ජිය උෂි හරි පොඩ්ඩක් ඉන්න. හරි. දැන් අපිට උෂි කියලා නැහැ. උෂි කියලා නේ මොනවද තියෙන්නේ? අපිට තියෙන්නේ අපේ කන්ජි බෝඩ් එකේ මොකක් කියලා තියෙන්නේ? මොන මස් වර්ග වලට එනවා? මස් වර්ග වලට එනවා. මේ කන්ජියත් එක්ක මස් වර්ග එනවා. මේ කන්ජියත් එක්ක එනවා හරක් මස්. හැබැයි මෙතන තියෙන්නේ හරක් මස් නෙමෙයි. මෙතන තියෙන්නේ මොකද්ද දන්නවද ඔයාලා? අර ඉරට ඕන් අවුවට ගහලා තිනවා මේ කෙලින්ම මේ සාමාන්‍යයෙන් මේ ගහලා තියෙන්නේ හරියටම මේ ඔයාලා ඔල්ලෝසු තිබ්බේ නෑනේ. අර මේක ගහලා තිබ්බේ මේ කතාව ගන්න යන්න එපා. හරි මෙතන ඕනනම් ඔයාලට කතාවක් තියෙනවා. මම ටිකක් ලොකු කරන්න බලා ගන්න ඕන නම් මේ පොඩ්ඩක් මම මේකත් කියන්න. හරි මේ පොතකින් මම ගත්ත දෙයක්. හරිද මේක
මට ඔයාලට කියලා දෙන්න මේක ඇඳලා කරලා කියලා දෙන්න තිබ්බා. හැබැයි මට ඕන වුණා මෙතන JLPT කරන ළමයි ටිකක් ඉන්නවා. එතකොට මේ විනාඩි 10කින් කට් වෙයි. ආපහු මම Zoom link එකක් දානවා. ඒකෙන් ටික වෙලාවක් දෙන්න විනාඩි 3ක් 4ක් දෙන්න මේක ඩවුන්ලෝඩ් වෙන්න ඕනේ. එතකොට මේකේ තියෙනවා හැමදේම මෙතන තියෙනවා පොඩ්ඩක්. මෙතන තියෙනවා මේ ඔයාලට ඕන ටික මෙතන මේ රූපරාමුත් එක්ක මේ කතාව හැදිච්ච විදිය ඔයාලට ඒක හැමයට ගන්න පුළුවන් මේකේ තියෙන මේ ඔන්නෝමි මේ කතා කරන මේ සබ්ජෙක්ට් මේ වෙනම මේ શબ્ද දෙක තියෙනවා. මෙතන ඕන මේ හැදිච්ච කතාවකුත් තියෙනවා. ඕන ඒවා ඕන එකක් ඔයාලට ස්ක්‍රීන්ෂොට් ගහ ගන්න පුළුවන්. හරි. දැන් මේකට කියන්නේ මොකද්ද? මේකට කියන්නේ මේක හැබැයි මේ වෙලාවම අයින එකක්. මම එහෙමනම් තමයි කියලා ඉස්සර ඔල උදලනම කණුව දැම්මා මේක වෙලාවම අයින එකක්. මේකට කියනවා මොනවද කියන්නේ මේකට කියන්නේ? මේ කංජිට කියනවා දහවල්. දහවල් කියන්නේ මොකක්ද කියන්නේ? අර කංජියත් එක පටල ගන්න එපා. නූන් කංජිය නේ. නූන් කියන්නේ මොකක්ද? දහවල්. හිරු කියලා කියනවා. හිරු දැන් ඔන්න හිරු කියන කංජිය හරි. මට කියන්න දැන් මං ඉස්සලා කියලා දුන්නා පෙර මය කියන කංජිය. පෙර මය කියන කංජිය මං ඔයාලට කියලා දුන්නා. දැන් මොකද හිරු කංජියට පෙර මය. දවල්ට පෙර. දවල්ට මය කංජියම දවල්ට පෙර. දවල්ට පෙර නම් මොන වරුවද? කියන බලන්න. දවල්ට පෙර නම් උදේ ගොසෙන්නේ. හරි. ගොසෙන්. දවල්ට පෙර නම් ගොසෙන්. හරි. දවල්ට පෙර නම් ගොසෙන්. දැන් දවල්ට කංජියට දැන් අවස් වරුවන් මම කියලා දෙනවා. දැන් මේ මය කංජිය තමයි යන්නේ. හරිද? ඒ නිසා මේ මය කංජියත් එක්ක මේ කංජිය આવොත් දවල්ට පෙර. දවල්ට පසු කංජියක් තියෙනවා ඈ. හරිද? ඒතකොට ඒකක් කියලා දෙනවා. මේ දවල් කියන කංජිය මතක තියාගන්න පටල ගන්න එපා කියන්නේ. ඕන් ඔතන මෙතන චූටි ඉරි කැල්ලක් ආවා. අපිට තියෙනවා මේකෙන් එනවා හරක් මස් එනවා, එලකිරි එනවා. තව ගොඩක් කංජි එනවා. හරිද? දේවා ගොඩක් කංජි එනවා විශේෂයි කියලා එනවා. තොකුණි කියන්න එනවා. මම තොකුණි කියන කංජියත් පෙන්නන්නම්. මේ දේවාලයක හරකෙක් ඉන්නවා. හරිද? හරක විශේෂයි කියන එක. හරි. ඒකත් කතා කරලා වෙන්නන්න. දැන් මේ කංජිය මොකද? මේ කංජිය නිකම්ම පටල ගන්න යන්න එපා. පැටලෙන්නේ නැහැ කොහොමද? මයි කංජියත් එක්ක තමයි ආවොත් එන්නේ. තව කංජියක් එනවා. ඒ කංජිය හවස් වරුව. හරිද? හරි. දැනට මතක තියාගන්න මෙන්න මේ කංජි දෙක. හරි. මයි කංජියත් එක්ක ආවොත් ඔන්න ඔය කංජිය හැදෙනවා. හරි. හරි. දැන් මයි කංජිය තියෙනවා. මේක මෙහෙම මතක තියාගන්න මේක සාමාන්‍යයෙන් ඔයාලට දැක්ක ගමන් මතක කියන මතක එහෙම ලොකුවටම දාගන්නවා මයි කංජිය පොඩ්ඩක් මේ හඳත් එක්ක වගේ ඔය වගේ කතාවක් තියෙන. මේ හදගේ පීයක් වගේ එකක්. කලින් කපනවා කියන මේ කතාව මේක ගන්න යන්න එපා. මම තව ටිකක් ඉස්සරහට ගියාම මේක තියෙනවා විස්තර කරන්න. හරි. හරි. දැන් ඔන්න ආවා ඊළඟ කංජිය. දැන් කංජි පොතේ මම හිතන්නේ මම මේ කියලා දෙන්නේ දෙවෙනි කංජිය වෙන්න ඕනේ. දෙවෙනි කංජිය හරි තුන්වෙනි කංජිය හරි. හරි. මේ ඔයාලා මම හිතන්නේ JFT එකේ JFT ඉරදොරි පොතේ තියෙන. හරි. ගත්තාම මේකේ තියෙන්නේ ඇත්තටම ගත්තොත් මේ රට මැද කිං කෙනෙක් ඉන්නවා කියලා. මේ කිං කියන කංජිය තමයි මේකට කියන්නේ. රජ කෙනෙක් ඉන්නවා කියන එක. හරිද? ඕක අපිට දැක්ක ගමන් මතක තියාගන්න බෑ. අද ඕක දැක්ක ගමන් අපිට මතක තියාගන්න අමාරුයි. හරිද? දැන් අපි මෙහෙම ගමු. රටේ මොනවද තියෙන්නේ? රටේ හතර වටේට තියෙනවා දේශ සීමාවක්. දැන් අපේ රටේ තියෙන මූදනනේ. ඒ වුණාට වෙන රටවල් වල තියෙනවා දේශ සීමාවක්. දේශ සීමාවල් තියෙනවා. දේශ සීමාවක් තියෙනවා. මේක හොඳට මතක තියාගන්න. දැන් මේ පළවෙනි කංජිය පළවෙනි ස්ටෙප් එක තව කංජි 3-4ක් ඔයාලට ඉස්සරහට කරන්න තියෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න. හැබැයි රටේ ඇතුලේ මොනවද තියෙන්නේ? ස්වභාවික සම්පත් තියෙනවා. මොකද්ද මේ කංජියට කියන්නේ? ළමයි උත්තර දෙන්න. කුණි කියලා කියනවා. මේ කංජිය කුණි කියලා කියනවා. මේ කංජිය කුණි කියලා කියනවා. දැන් මේක ලොකුවට මේක මම දැක්ක ගම ඉරි කැලි තුනක් ආව. ඔන්න රටේ ස්වභාවික සම්පත් තියෙනවා. මේව සාමාන්‍ය කංජි මයික් ඕෆ් කරගන්න. මට කරදරයක්. හරි. ඒවදී කතා කරන්න අමාරුයි හැම. හරි. ඊට පස්සේ මම යනවා ඊළඟ කංජියට. දැන් ඔන්න බලන්න මොකද වෙන්නේ කියලා. හරි. දකින්න. හරි. ඊළඟ කංජියට යන්නේ ඔන්න කංජි පොතේ තියෙන දෙවෙනි කංජිය. දැන් මම කියලා දෙනවා හොඳට මතක තියාගන්න මේ කංජිය මම කියන එක මටම ඇහෙනවා. ඇයි දන්නේ නැහැ නේ. කවුද
රාධික බණ්ඩාර. ඔයා report කරනවද මොකක් හරි? මගේ වගේ මේ කෝඩ් නම්බරේ පොඩ්ඩක් දානවද? රාධික බණ්ඩාරගේ කෝඩ් නම්බරේ පොඩ්ඩක් දාන්න මම දැකලා නැහැ. කෝඩ් නම්බරේ පොඩ්ඩක් දාන්න මම කියන එක මටම ඇහෙනවා. හරි මේ රෙකෝඩින් වෙනවනේ. හරි මේ එතකොට ඔන්න බලන්න දැන් මේ කංජි හැදෙන හැටි හොඳට මතක තියාගන්න. හරිද? දැන් මම ක්‍රම දෙකකට කියලා දෙන්න යන්නේ මේ කංජි. හරිද? මතක තියාගන්න ක්‍රම දෙකක්. හරිද? ඔන්න බලාගන්න මොකද වෙන්නේ කියලා. තව විනාඩි 4ක් තියෙනවා. හරි. විනාඩි 4ෙන් මේ කංජි කරමු. මේ මොකද්ද? මේ කියන්නේ රට. හරි. මේකට හැබැයි අපි මොකද්ද පාවිච්චි කරන්නේ? කොකු කියලාත් පාවිච්චි කරනවා. හරි. කොකු කියලා පාවිච්චි කරනවා. එතකොට මේ කංජි දෙකේ එකතුව මේකට කියනවා සයි කියලා. හරිද? දැන් මේවා ලොකුවට මේ නිකම් මේ ලොකුවට මේ අම්මෝ මේවා අමාරුයි කියලා දැන් මතක දැන් මේවා ඔක්කොම මේ මං කොකු කියලා කිව්වා සයි කියලා කිව්වා. එහෙම මතක තියාගන්න ඕනේ නැහැ. හරි කොකු සයි. හරි කියන්නේ රටවල් අතර. රටවල් අතර. හරි. මේකටත් කියනවා කෝ කියලා. මේකට කියනවා රියෝ කියලා. මොකද? කොරියෝ. කොරියෝ කියලා කියන්නේ ගලා යාම. රටවල් අතර ගලා යාම. මොනවද රටවල් අතර ගලන්නේ? අදහස්, අධ්‍යාපනය, එතකොට මොනවද? භාෂාව වෙන්න පුළුවන් විවිධ දේවල්. හරිද? ඔයාලට මෙහෙමයි. දැන් ලොකු දෙයක් හිතන්න දෙයක් නැහැ. කොකුසයි කොරියෝ. හරිද? මොනවද? එක රටක් තියෙනවා. මොනවද? මෙහෙම හිතන්නකෝ. මේ කංජි මෙහෙම දැන් ඔයාලා දැක්ක ගමනේ මතක් වෙන්න ඕනේ. කංජි පොතේම තියෙන්නේ දෙයනේ කියලා. කුණි කංජියත් එක්ක කංජි 4ක් එන කංජිය මේක තමයි. වෙන කිසි දෙයක් නැහැ. මේ කංජිය දැක්ක ගමන් ඔයාලට මතක් වෙන්නේ මොකද්ද? මතක් වෙන්න ඕනේ. මේක එකිනෙකට විස්තර වෙයි ඉස්සරහට. මොකද කංජි පොතේ තියෙනවනේ. හරි? ඒ වුණාට මේ ඔක්කොම එක දෙයක් වෙන්නේ මොකද්ද? රටවල් අතර මේවා හිතන්නේ මේ කංජි හිතන්නේ රටවල් කියලා. රටවල් අතර මොනවද? මොනවා හරි දෙයක් හුවමාරු වෙනවා. අන්තර්ජාතික හුවමාරු. රටවල් කිහිපයක් අතර මේක හිතන්නේ මේක මොනවා හරි රටක් මේක ඉන්දියාව කියලා ගන්න ඕන රටක් හිතාගන්න. මේ රටවල් ටික හිතාගන්න මේක අර කියලා දෙන පහසුකම. රටවල් අතර මේක තියෙන මේක හරියන්නේ මේ කොකු සයි කියලා කියන්නේ රටවල් අතර. අර මේක කියන්නේ මේ කංජි දෙකට කියන්නේ කොරියෝ කියලා කියන්නේ හුවමාරුව ගලා යාම. එතකොට රටවල් අතර මොනවා හරි දෙයක් ගලාගෙන යනවා. ඒ කියන්නේ ගලාගෙන යනවා කියන්නේ හුවමාරු වෙනවා. හුවමාරු වෙනකොට මොකද කියන්නේ? අදහස් හුවමාරු වෙනවා. අධ්‍යාපනය හුවමාරු වෙනවා. දැන් ඔය කොකුසයි කොරියෝ කියලා එක කියන්නේ අන්තර්ජාතික හුවමාරු. එක ස්කූල් වල කට්ටිය එක සංවිධාන මීටින්ග් සංවිධානය කරලා ඒ කට්ටිය ජපනීස් වලින් එනවා. එතකොට ලංකාවේ යනවා. එක රටවල් වලින් ඇවිල්ලා ඉතින් ඒ කට්ටිය පොඩ්ඩක් කතා කරනවා මොන රටින්ද ආවේ මොන භාෂාවද කැමති. ඒ වගේ තව ඉරදොරි පොතේ ගොඩක් ඒවා තියෙනවා. හරි. එතකොට මේක දැක්ක ගමන් මතක් වෙන්න ඕනේ කුණි කංජියත් එක තියෙන රටවල් ටික දැක්කාම අන්න මේක තමයි මේ කියන්නේ කියන එක. හරි. දැන් අමතක වෙන්න විදිහක් නැහැ. හරි. ඊළඟ කංජියට යනවා. දැන් මේ කියන්න කලින් යන්නේ මේ කුණි කංජියම තමයි මේ කංජියත් අපේ පොතට තියෙනවා. සොතෝ කංජිය තියෙනවා. හරි. මේක මොකද්ද තමයි? මේ කංජිය මොකද්ද? පළවෙනි කංජිය. පළවෙනි අකුර මට කියන්නකො මොකද්ද කියලා. මතක නැහැ. තා නේද? කතකනාතා. හරිද? කතකනාතා යන්න ඊට පස්සේ මේක ගත්තොත් ඔයන්න වගේ. හැබැයි මේ කංජිය මෙහෙම චුට්ටක් ඉලක් එනවා. කතකනා නයන්න හරි තොයන්න හරි. මොනවද වෙන්නේ? කතකනා තයන්නට පිටතින්. තොයන්න හරි නයන්න හරි තියෙනවා. කතකනා තයන්නට පිටතින් තමයි තියෙන්නේ. පිටතින් කියන්නේ මොකද්ද කියන්නේ? පිටතින් කියන්නේ මොකද්ද කියන්නේ වචනේ? සොතෝ කියලා කියනවා. පිටතින් කියන්න සොතෝ කියලා කියනවා. හරි. දැන් ටිකක් අමාරු වෙගෙන යන්නේ. චුට්ටක් ඉන්න දැන් කට් වෙයි. මම ආපහු Zoom link එක දානවා. ඒකෙන් log වෙන්න මේ ටික මේ ඔයාලට මේ කරදරේ වෙන්නේ මේ 12 වෙනකම් විතරයි ඈ. අද ඊට පස්සේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. එක දිගට ක්ලාස් එක දිගටම කරගෙන යන්න පුළුවන්. මොකද මේ රෙකෝඩින් එක මට ගන්න විදියක් නැහැ. මේ අර විනාඩි 45 රෙකෝඩින් එක තමයි ගණන් ගන්න වෙලා තියෙන්නේ. හරි. ඉස්සරහ ක්ලාස් වල එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. මේක දැන් මොකද කතකනා තයන්නට පිටතින් මේ දැන් මෙතන ගත්තා මේ
කතකන මේ මෙතන පේනවනේ මේ කංජිය මේ මෙතන ගත්තාම මේ චූට්ටක් ඉරි කැලක් ගිහිල්ලා තියෙන උඩ. නයන්න කතකනත් හොයන්න තයන්න හරි තොයන්න හරි පිටතින් ඇත.